සුබ දවසක් වේවා. මේ දවස්වල ලෝක දේශපාලනය ඉතා උණුසුම්. ඉතින් බොහෝ අය ලෝක දේශපාලනයේ තොරතුරු දැනගන්නට ඉතා උනන්දුවක් දක්වනවා. ලෝක දේශපාලනය ගැන අහන නිවුස් නිවැරදිව විශ්ලේෂණය කිරීමට නම් ලෝක දේශපාලන අතීතය ගැන දැනුවත්වීම වැදගත්. ලෝක දේශපාලන අතීතය සහ වර්තමානය ගැන සරලව කතා කිරීමටයි මේ වීඩියෝ සීරිස් එක අපි ඉදිරිපත් කරන්නේ. වීඩියෝ නම්බර් 1. කලක ලෝක දේශපාලනයේ කොඳු නාරටිය වූ සමාජවාදී සෝවියට් සංගමය ගැන සෝවියට් සංගමය බිහිවුණු හැටි සහ බිඳ වැටුණු හැටි කෙටියෙන්. වර්තමාන රුසියාව මූලික කොටගත් 1922 වසරේ පිහිට වූ 1991 වසරේදී බිඳ වැටුණු USSR නැතහොත් සෝවියට් යුනියන් එක තමයි ලෝකයේ ප්‍රථම සමාජවාදී ජනරජය. මෙම දැවන්ත සමාජවාදී ජනරජය 1922 සිට 1991 වනතෙක් දශක 7ක් තිස්සේ අඛණ්ඩව පැවතුණා. එදා සෝවියට් යුනියන් එක රටවල් 15කින් සැදුම් රාජ්‍යයක්. වර්තමානයේ එම රටවල් නම් රෂයා, යුක්රේන්, බෙල්රුස්, ආමේනියා, අසර්බයිජාන්, එස්ටෝනියා, ජෝර්ජියා, කසකස්ටාන්, කිර්ගිස්තාන්, ලැට්වියා, ලිතුනේවියා, මොල්ඩෝවා, තාජිකිස්තාන් සහ උස්බෙකිස්තාන් යන රටවල එකතුවක්. ඊළඟට මතුවන ප්‍රශ්නය තමයි සෝවියට් යුනියන් එක පිහිටුවන්නට පෙර ලෝකයේ එම ප්‍රදේශවල තිබුණේ කුමක්ද? සෝවියට් යුනියන් එක පිහිටුවන්නට පෙර රුසියාව ඇතුළු ඉහතකී සියල්ල ඇතුළත් වූ රාජ්‍ය වසර 200ක් තිස්සේ පාලනය වුණේ රුසියානු අධිරාජ්‍ය පරපුර මගින්. මෙම පාලනය පසුකාලීනව පුරවැසියන්ට යහපත් පාලනයක් වුණේ නැහැ. මෙම අධිරාජ්‍යයෙන් විසින් තමන් පෙර රුසියාවට අයිතිව තිබූ ඇලස්කාව ඩොලර් මිලියන ගණනකට ඇමරිකාවට විකුණා දැමුවා. මෙම අධිරාජ්‍ය පාලනය යටතේ රාජ්‍යයේ සියලු සම්පත් රටේ 5% පමණ වන ධනවතුන් සුළු පිරිසකට අයිතිව තිබුණා. සෙසු බහුතර ජනතාව ඉතා දුප්පත් ලෙස ගොවියන් සහ කම්කරුවන්සේ වැඩ කළා. ඔවුනට අධ්‍යාපන පහසුකමක්, නිසි සෞඛ්‍ය පහසුකමක්, අවශ්‍ය පමණට ආහාර ලැබුණේ නැහැ. අසාධාරණ නීතිරීති, දැඩි මර්ධනකාරී පිළිවෙත්, යුද්ධ පරාජයන් ආදී හේතුවෙන් අධිරාජ්‍යයට විරෝධී ජනමතයක් සෝවියට් අධිරාජ්‍ය පුරා ඇති වෙන්නට පටන් ගත්තා. කෙමෙන් කෙමෙන් රට පුරා විරෝධතාවයන්හි ගිනි පුපුරු මතුවන්නට පටන් ගත්තා. මෙම සියලු විරෝධතාවයන් ඉතා දරුණු ලෙස පාලකයන් විසින් මර්ධනය කළා. අවසානයේ මෙය විශාල මහජන විප්ලවයක් බවට, කම්කරු විප්ලවයක් බවට පත් වුණා. ජනතාව මිලියන 10ක් 12ක් අතර ප්‍රමාණයක් මෙම විප්ලවයේදී ඝාතනයට ලක් වුණා. මීට අමතරව 1917 1922 අතර අරාජික කාලයේදී තවත් මිලියන ගණනාවක් ජනතාව බඩගින්න නිසා සහ ස්පාඤ්ඤ උණ නිසා මිය ගියා. මතකයිනේ හරියටම කොවිඩ් වලට වසර 100කට පෙර ස්පාඤ්ඤ උණ පැතිර ගියා. ඒ වගේම කොවිඩ් වලට පස්සේ ලංකාවෙත් විප්ලවයක් වුණානේ. ඒ වගේ රුසියාවෙත් ස්පැනිෂ් ෆ්ලූ වලට පස්සේ ලෝක ඉතිහාසයේ විශාලම විප්ලවය සිද්ධ වුණා. මෙම විප්ලවයට නායකත්වය දුන්නේ ව්ලාඩිමිර් ලෙනින්. විප්ලවය අවසන් වූ පසු ව්ලාඩිමිර් ලෙනින් කම්කරුවන්ගේ ජයග්‍රහණයේ නිවේදනය කළා. ව්ලාඩිමිර් ලෙනින්ගේ නායකත්වයෙන් 1922 දෙසැම්බර් 30 Union of Soviet Socialist Republic එක ලෝකයේ පළමු සමාජවාදී රාජ්‍ය ලෙස නිර්මාණය කළා. අපි කතා කරමු ඉන් පසුව මොකක්ද වුණේ කියලා.
රාජ්‍යයේ විශාලත්වය වැඩිවීම නිසා ෆෙඩරල් ලක්ෂණත් ඇතුළත් කිරීමට සිදු වුණත් සම්පූර්ණ බලය තිබුණේ ලෙනින්ගේ නායකත්වය යටතේ මොස්කව්වල. ආර්ථිකය තිබුණෙත් සම්පූර්ණ මධ්‍යගත පාලනයක් යටතේ. සියලු ධනය රජයට අත්පත් කරගත්තා. රජය මගින් පමණක් සියලු ව්‍යාපාර සහ සේවා සිදු කළා. මේ අනුව සියලු ව්‍යාපාර, ගොවිපළවල්, කර්මාන්තශාලා, බැංකු ආදී සියල්ල සම්පූර්ණයෙන්ම රජයට අයිතිව තිබුණා. එදා ලෙනින් සෝවියට් රුසියාව වසර 5ක් ඇතුළත සීග්‍ර කාර්මීකරණයකට ප්ලෑන් කළා. ඉන් පසුව කර්මාන්ත, ලෝහ නිෂ්පාදනය, ඉන්ධන කර්මාන්තය, කාර්මීකරණය, අධ්‍යාපනය, සෞඛ්‍ය ආදීහි අතිවිශාල සංවර්ධනයක් සිදු වුණා. සියලුම නිෂ්පාදනවල මිල නියම කළේ රජය මගින්. ආගම්වලට විශේෂ තැනක් ලැබුණේ නැහැ. කොමියුනිස්ට්වාදය තමයි කාගෙත් ආගම. ගැහැණු පිරිමි සැමටම සම තැන ලබා දුන්නා. මාධ්‍ය සියල්ල පාලනය කළේ රජයෙන්. සියලු දෙනාටම නිදහස් අධ්‍යාපනය ලබා දුන්නා. අධ්‍යාපනයේ විශාල ප්‍රබෝධයක් ඇති වුණා. ඒ වගේම නිදහස් සෞඛ්‍ය සියලු දෙනාටම ලබා දුන්නා. සෞඛ්‍ය වර්ධනයේ විශාල ප්‍රගතියක් ඇති වුණා. එම සමාජවාදී රුසියාවේ කලාව, සාහිත්‍ය, නාට්‍ය, ප්‍රබන්ධ සුවිශේෂී යුගයක් සනිටුහන් වුණා. ලෝක ප්‍රසිද්ධ සාහිත්‍ය කෘති, පොත්පත් විශාල සංඛ්‍යාවක් බිහි වුණා. 1924 ජනවාරි 21 බොල්ෂෙවික් විප්ලවයේ නිර්මාතෘ ව්ලාඩිමිර් ලෙනින් ස්ට්‍රෝක් එකකින් සදහටම නිත් පියාගත්තා. ඔහුගෙන් පසුව බලයට පැමිණි ජෝසප් ස්ටාලින් මෙම රාජ්‍ය සාර්ථකව එතැනින් ඉදිරියට රැගෙන ගියා. ස්ටාලින් ලෙනින්ගේ සිරුර භූමදානය කිරීමට ඉඩ දුන්නේ නැහැ. ඖෂධ ගැල්වූ ඔහුගේ සිරුර තවමත් මොස්කව් රතු චතුරස්‍රයේදී ඔබට බලාගන්නට පුළුවන්. ජෝසප් ස්ටාලින්ගේ පාලනය යටතේ අභ්‍යවකාශ පර්යේෂණ, න්‍යෂ්ටික අවි ආයුධ, බර අවි සහ කර්මාන්ත ශාලා ශීඝ්‍ර සංවර්ධනයකට ලක් වුණා. ඔබට මතක ඇති 1969 ඇමරිකාවේ නීල් ආම්ස්ට්‍රෝන් සඳ මත පා තැබ්බදී එම කාල සීමාවේදී ලූනා 15 සඳ මතට යවන්නට සෝවියට් දේශය ක්‍රියාත්මක වුණා. සෝවියට් රුසියාව කොමියුනිසම් ලොව පුරා පැතිරවීමට දැඩි උත්සාහයක් දැරුවා. ලංකාවෙත් කොමියුනිස්ට් පාක්ෂිකයින් ගොඩක් ඒ කාලේ හිටියා. එදා රුසියානු පොත්පත් සංගරා ජනතාවට එම සංවිධාන වලින් නොමිලේ ලබා දුන්නා. 1977 තෙක් ශ්‍රී ලංකා පාලනය කළ සිරිමාව් බණ්ඩාරනායක මැතිනිය එදා අර්ධ සමාජවාදී පාලනයක් ගෙන ගියා. ඒ නිසා ශ්‍රී ලංකාවට විශාල කර්මාන්තශාලා සහ ආධාර සෝවියට් රුසියාව මගින් ලබා දුන්නා. ඒ ලබා දුන්නේ ණයට නොවේ, සම්පූර්ණයෙන්ම නොමිලේ. ඔරුවල් වාණිජ සංස්ථාව, තුල්හිරිය පෙහෙකම්හල, සබුගස්කන්ද තෙල් පිරිපහදුව, වීමෝල් විශාල සංඛ්‍යාවක්, ඇඹිලිපිටිය සහ කන්තලේ කඩදාසි කර්මාන්තශාලා, එතකොට සිමෙන්ති කර්මාන්තශාලාව සියල්ල රුසියානු සංගමයේ තිලනයන්. පිළියන්දල පිඟන් සංස්ථාව රුසියානු සහ එකල සමාජවාදී රටක් වන චෙකොස්ලෝවේකියානු රාජ්‍යයන්ගේ තිලනයක්. ඒ වගේම සෙවනගල, හිඟුරාණ සහ පැලවත්ත සීනි කර්මාන්තශාලා ලබා දුන්නෙත් එකල සමාජවාදී රාජ්‍යයන් වූ චෙකොස්ලෝවේකියාව සහ චීනය විසින්. මේ සියල්ල ණය නෙවෙයි, ප්‍රධානයන්. මේ ටිකක් පමණයි එකල සෝවියට් යුනියන් එක ලංකාවට විශාල වශයෙන් උදව් කළා. නැවතත් අපි සෝවියට් රුසියා මාතෘකාවට යමු. මේ සියල්ල වෙද්දී බලාගෙන ඉන්න බැරි පිරිසක්ද හිටියා. ඒ තමයි ඇමරිකාව සහ බටහිර. ඊළඟට අපි කතා කරන්නේ දෙවන ලෝක යුද්ධයෙන් පසු ඇති වූ කෝල්ඩ් වෝ එක. එහෙම නැත්නම් සීතල යුද්ධය ගැන. 1947ත් 1991ත් අතර කාලයේදී ඇමරිකාව ප්‍රමුඛ බටහිර සහ සෝවියට් රුසියාව අතර මුහුණට මුහුණලා යුද්ධයක් ඇති නොවුනත් යටින් තාක්ෂණය හරහා, එතකොට කුමන්ත්‍රණ ආදිය භාවිතයෙන්
පිටින් නොපෙනෙන යුද්ධයක් ඇති වුණා. මේකට අප කියන්නේ සීතල යුද්ධය එහෙම නැත්නම් Cold War එක කියලා. ඒ දවස්වල මෙය නිරූපණය වුණේ ධනවාදය සහ සමාජවාදය අතර තරඟයක් කියලා. හැබැයි ඉතින් ඇත්තම කතාව නම් ඇමරිකාව සහ බටහිර අතර තිබුණු තම ආධිපත්‍ය නැති වෙයි කියන බිය. ඔත්තු බැලීම් රාජ්‍ය නොවන සංවිධාන හරහා විවිධ මතවාදී සංවිධාන වලට උදව් කිරීම දේශපාලන කුමන්ත්‍රණ මේ Cold War එක ඇතුලේ නොඅඩුව තිබුණා. ඉතින් Cold War එක අවසානයේ බටහිර සහ ඇමරිකාව ජයග්‍රහණය කළා. 1991 සෝවියට් රුසියානු රාජ්‍ය බිඳ වැටුණා මිලියන ගණනක් ජනතාවගේ සුසුම් මැද. හැබැයි ලොව පුරා පුවත්පත්වල මාධ්‍යවල පළ වුණේ සෝවියට් දේශය බිඳ වැටීමේ ප්‍රීතියෙන් ජය ഘോഷා නගන පිරිස්වල නිවුස් පමණයි. මිහයිල් ගෝර්බචෝ නැමැති අවසාන පාලකයා කළ ආර්ථික වෙනස්කම් සෝවියට් රුසියාව බිඳ වැටීමට මූලිකවම හේතු වුණා. ලංකාවේ ජර් චරිතය තමයි රුසියාවේ මිහයිල් ගෝර්බචෝ කියලා කියන්නේ. ඔහු බටහිර ඒජන්තයෙක් විදියට Cold War එක තුළ ක්‍රියාත්මක වුණත් බටහිර රටවල් එය ප්‍රතික්ෂේප කර තිබෙනවා. නමුත් ඔහුගේ ක්‍රියාකාරීත්වය අනුව මධ්‍යස්ථ දේශපාලන විචාරකයන් විශ්වාස කරන්නේ ඔහු දැනුවත් හෝ නොදැනුවත්ව බටහිර කුමන්ත්‍රණ වෙනුවෙන් පෙනී සිටියා කියලා. සෝවියට් සංගමයේ ජන ජීවිතය පළමු සහ දෙවන ලෝක යුද්ධ පිළිබඳව වෙනත් වීඩියෝ එකක් ඉදිරියේදී අපි කරන්නට බලාපොරොත්තු වෙනවා.